ඉතින් කොහොමද යාළුවනේ මම අද ගෙනලා තියෙන්නේ ප්‍රස්තාර පොඩි කිරි ප්‍රශ්නේනේ. ඉතින් මේව ගෙනලා තියෙන්නේ කිරි ප්‍රශ්න මම දෙක තුනක් හදලා දෙන්නම් ඔයගොල්ලන්ට. ඒකට ඔයගොල්ලන්ට මම හදන විදිහ කියන්නයි. කියන්නේ එන්න පුළුවන්, ඒ කියන්නේ එකම ගානින් නෑනේ. එන්න පුළුවන් විදි කීපය කරලා පෙන්නන්නම් මම. ඒකට ඔයගොල්ලන්ට අය මේ වගේ හම්බෙන්න අනිවාර්යෙන් හම්බෙන ගාන අනිවාර්යෙන් හදන්න පුළුවන්. අනිවාර්යෙන් කිරි ප්‍රශ්න 25න් එක ප්‍රශ්නයක් එනවාමයි. කියන්නේ එක්ක ප්‍රස්තාරේ කණ්ඩාංග දීලා සමීකරණ හොයන්න, එක්ක සමීකරණ දීලා කණ්ඩාංග හොයන්න, එන්නේ වගේ පොඩි ප්‍රශ්නයක් එනවා. මම ඔයගොල්ලන්ට පළවෙනිට හදලා දෙන්නම් 2023-24 පේපරේ. 2023-24 පේපරේ ප්‍රස්තාර ගාන 10 වෙනි ගාන තමයි ඒක. 10 වෙනි ගාන. ඒකේ තියෙන්නේ බිංදුව 3. බිංදුව 2 කියලා කණ්ඩාංගයක් දීලා තියෙනවා. ආයේ 1 5ක් කියලා කණ්ඩාංගයක් දීලා තියෙනවා. මේ ප්‍රශ්නේ අහන්නේ මේ කණ්ඩාංග දීලා ලක්ෂ හරහා යන සරල රේඛාවේ සමීකරණය කරන්න. එන්නේ සමීකරණ හොයන්න තමයි දැන් අපිට මේ ප්‍රශ්නේ කණ්ඩාංග දීලා සමීකරණ හොයන්නේ. සමහර ඒ වගේ සමීකරණ දීලා කණ්ඩාංග හොයන්නවා. මේකේ තියෙන්නේ කණ්ඩාංග දීලා සමීකරණ හොයන්න. ඔයගොල්ලෝ දන්නවා ඇති මේ ප්‍රස්තාරයක් ගත්තොත් අනිවාර්යෙන් මේක සමීකරණ කියන්නේ ප්‍රස්තාරයේ සමීකරණ සාමාන්‍යයෙන් y සමානයි mx ධන c. මෙන්න මේ ආකාරයෙන් තමයි ප්‍රස්තාරයක සමීකරණය තියෙන්නේ. ඒක බිඳුවෙන් කැපිලා යන සමීකරණ නම් y සමානයි mx විතරයි. කියන්නේ බිඳුවෙන් කැපිලා කියන්නේ. මෙහෙම තියලා මේ ප්‍රස්තාරය කියලා හිතන්නකෝ. මේක y මේක x. මෙහෙම යනවා නම් කියන්නේ බිඳුව හරහා යනවා නම් තමයි මෙන්න මේ සමීකරණය. y සමානයි mx විතරයි. ඒතකොට මෙහෙම y කණ්ඩාංගේ y කණ්ඩාංග කපාගෙන යනවා නම් තමයි c කියලා තියෙන්නේ. මේ c කියන්නේ අන්තක්කණ්ඩනේ. අන්තක්කණ්ඩයක් හැදෙන්නේ අනිවාර්යෙන් y අක්ෂ කපන් ගියොන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ තේරෙන්නේ කියලා මම කිව්ව එක. මම හදලා ගමන් තව කියලා දෙන්නම්. එතකොට y සමානයි mx ධන c ආකාරය තමයි සමීකරණය ලියන්නේ. ඒකට ඔයගොල්ලෝ දන්නවා මේ වගේ එකක් කිසිම දැක්කම කණ්ඩාංග දෙකක් තියෙන්නේ. කණ්ඩාංග අපි ලකුණු කරගන්න ඕනේ y කණ්ඩාංගෙ දෙන්නේ මොකද්ද x කණ්ඩාංගෙ තියෙන මොනවද කියලා. එන්න ඔයගොල්ලෝ දන්නේ නැති ඉස්සෙල්ලා y සමාන මම කියන්න ඕනේ y සමානයි mx ධන c ප්‍රස්තාර සමීකරණ. මේ සමීකරණ ගැලපෙන්න තමයි අපිට ආදේශ කරලා ලියන්න තියෙන්නේ. m කියන්නේ අනුක්‍රමණය. මොකද කියන්නේ m අනුක්‍රමණය. c කියන්නේ අන්තක්කණ්ඩය. එන්න m අනුක්‍රමණය c අන්තක්කණ්ඩය. එතකොට m අපි බලන්නේ m හොයන්න. m හොයන්න ඕගොල්ලෝ මොකද තියාගන්න? දැන් නැත්තම් m හොයන්නේ y කණ්ඩාංග වෙනස විදිහම x කණ්ඩාංග වෙනස. ඒ කියන්නේ y කණ්ඩාංග බෙදන්න y කණ්ඩාංගකයේ අගයන් බෙදන්න ඕනේ x කණ්ඩාංග. එහෙනම් y1 අඩු කිරීම y2. එතකොට y කණ්ඩාංග වෙනස ලැබෙන්නේ. එක බෙදීම x1 අඩු කිරීම x2 කියලා ගන්න. වෙනසනේ y කණ්ඩාංග වෙනස එන්නේ. එකෙන් y2 අඩු කරාම වෙනසක් හම්බෙන්නේ. ඒ වෙනසේ y වෙනස x වෙනසෙන් බෙදන්න ඕනේ. y වෙනස. දැන් මෙතන අපි මෙහෙම ලියාගෙන මේකෙන් හොයා ගන්න ඕනේ අපි y මොනවද y කණ්ඩාංග මොනවද x කණ්ඩාංග මොනවද කියලා. එහෙනම් මේක හොයන්නේ ඉස්සෙල්ලා මේ විදිහට හිතා ටිකක් දාලා මොනවද yx කියලා. ඕනෑම කණ්ඩාංගයක් මෙහෙම දීලා තිබ්බොත් පළවෙනි කියන්නේ කණ්ඩාංග මෙහෙම කණ්ඩාංග දෙකෙන් මෙහෙම දිගන් තියෙන මේකේ පළවෙනි එක අනිවාර්යෙන් x කණ්ඩාංග කියන්නේ. මේ x තමයි පළවෙනි එක තියෙන්නේ. y තියෙන එක ගාව. එතකොට මේක බිඳුව තමයි x. මේක x වලයි බිඳුව y වලයි දෙක. මේකෙත් එහෙම අනිවාර්යෙන් කණ්ඩාංග කොතන හම්බුණා කණ්ඩාංගේ පළවෙනි අගය තමයි x අගය. මේක x මේක y. ඒකට මේක x1 කියලා දාන්න. x1 මේක x1 නම් මේක y1. මේක x2 මේක x2 නම් මේක y2. අන්න දාන්න. අනිවාර්යෙන් සමීකරණයක් හරි අනුක්‍රමණය හරි හඳින්න අනිවාර්යෙන් මේ කැලල මත තියාගන්න. මේ කැලල මේක ලියාලා මේ විදිහට කණ්ඩාංග වලට xy ආදේශ කරන විදිහ මත තියාගන්න. කණ්ඩාංගේ පළවෙනි අගේ අනිවාර්යෙන් x අගය. දෙවෙනි අගේ y අගය. මේකෙත් එහෙම පළවෙනි අගේ x අගය y අගය. x1 දාගත්ත x මේකට x1 දැම්මම මේකට අනිවාර්යෙන් y එක දාන්න ඕනේ. ඒකෙන් තියෙන අගයන් දෙකනේ. මේකට x1 දැම්මොත් මේකට y2 දාගන්න ඕනේ අමාරුයි. ඔය දැන් එහෙම දාගත්තා. ඊට දැන් ආදේශ ගන්න තියෙන නිකන්. y1 y කියන්නේ 2. y කියන්නේ 2. y2 කියන්නේ 5. මෙන්න 5. බෙදීම x1 කියන්නේ බිඳුව. x2 කියන්නේ 1. මේක සුළු කරපුවා වෙනවා. මේ 3 බෙදීම මේ 1. මේ නම් දෙහොරින් කැපෙනවා. එතකොට 3 බෙදීම 1. මේක තමයි අනුක්‍රමණය. අපි එක අනුක්‍රමණය හොයාගන්න. ඒ කියන්නේ සමීකරණ මෙහෙම ලියන්න ඕනේ. ඒකේ m අගය උදාගත්තා. x කියන්නේ නිකන් නියදයක් වගේනේ. x වල අගයක් ඉන්නේ නැහැ. m වලටයි c වලටයි විතරයි ගන්න. මම c හොයාගන්න තියෙන්නේ.
දැන් මම මේක බලන්න සමානයි 3ට එක ගිහලා ගත්තා 3ට එක. දැන් C මොකක්ද තියෙන්නේ? දැන් C කියන්නේ අන්තක්කණ්ඩය. ඕගොල්ලෝ දැන් C කියන්නේ අන්තක්කණ්ඩය. අන්තක්කණ්ඩයක් කියන්නේ අනිවාර්යෙන් හැවෙලින් ප්‍රස්ථාරයක් මෙහෙම තියෙනවා නම් මේ y යගේ මේ x යගේ. අන්තක්කණ්ඩයක් හැදෙන්නේ අනිවාර්යෙන් y යගේ කැපිලා යන්න ඕනේ. එහෙනම් y යගේ මෙහෙම කැපිලා යනවනම් මෙන්න මෙතනගේ තමයි අන්තක්කණ්ඩය වෙන්නේ. මෙතන බිඳුව. මෙහෙම මේ මැදින් ගියා කියන්නේ මැදින් ගියොත් අන්තක්කණ්ඩයක් නැහැ. අර මම කිව්වේ කලින් y සමාන mx විතරක් සමීකරණ තියෙනවා කියලා. ඉන්නේ ඒ වගේ මෙහෙම මැදින් යන්නේ. අනිවාර්යෙන් y සමාන mx දැන් c නම් අනිවාර්යෙන් අන්තක්කණ්ඩයක් තියෙනවා. අන්තක්කණ්ඩය හරියම ලේසි හොයාගන්න. දැන් මෙතන 1 කියලා ගන්න. මෙතන 1, මෙතන 2, 3 කොහොම තියනවා කියන්නේ. මේක අනිවාර්යෙන් මේක කැපිලා ගියේ මේ y අක්ෂේ කැපෙන තැන තමයි අන්තක්කණ්ඩය. ඒක මොකද කියන්නේ y අක්ෂේ කැපෙන තැන තමයි අන්තක්කණ්ඩය. ඒක හරියම ලේසි වන්න. මේක මේම කැපුණ තැන 2. තුන් මේක විදිහට නම් c සමානයි 2 ගන්න ඕනේ. දැන් ප්‍රස්ථාරෙම ඇඳගෙන c ගන්න පුළුවන් වුණා කියන්නේ. දැන් ප්‍රස්ථාරයක් නැත්නම් ගන්න විදිහ මම කියන්නම් දැන්. මෙතන ප්‍රස්ථාරයක් දීලා නැහැ නේ. කණ්ඩායම් විතර දීලා තියෙන්නේ. අනිවාර්යෙන් මේ වගේ කණ්ඩායම් විතර දීලා තිබ්බොත් අන්තක්කණ්ඩය හොයන්නේ අනිවාර්යෙන් කණ්ඩායම්ක දිගේ බිඳුව. ඒ කියන්නේ බිඳුවක් තියෙන කණ්ඩායම්කයක් දෙනවමයි. අන්තක්කණ්ඩයක් දෙනවා නම් බිඳුවක් තියෙන කණ්ඩායම්කයක් දෙන්න ඕනේ. මේක බිඳුවක් තියෙන කණ්ඩායම්ක මේකනේ. බිඳුවයි 2. අනිවාර්යෙන් බිඳුව තියෙන කණ්ඩායම්ගේ අනිත් අගේ තමයි අන්තක්කණ්ඩය වෙන්නේ අනිවාර්යෙන්. මම අයවලට පස්සේ ගන්න එක දැන් මෙහෙමනේ. මේ කණ්ඩායම්ක ටික අපි මේ ප්‍රස්තාරයට දාමුකෝ නිකන්. මේක x මේක y. දැන් අපි මෙතන හොයාගන්න මේ x වල බිඳුව මේ. x වල බිඳුව y වල 2. 1 2 මේක මෙන්න මේ යන්නේ තමයි මෙතන ලබන්නේ. x වල බිඳුව y වල 2. කියන්නේ මෙන්න මෙතන තමයි ඔය කියන කණ්ඩායමේ තියෙන්නේ. එතකොට මේක මේ x වල 1 y වල 5 x වල 5 x වල 1 y වල 5 කියන්නේ මේ හරියට කියනවා. දැන් මේ අපිට මෙතනින් ගන්න පුළුවන් නේද මෙතන x වල බිඳුව y වල 2 කියන්නේ x වල බිඳුව y වල 2 කියන්නේ මෙන්න මෙතන තමයි කණ්ඩායමේ. මම ගොල්ලෝ කලින් ප්‍රස්තාරයක් අදලා දෙන්න කිව්වනේ මෙන්න මෙහෙම කැපෙන තැන x කැපෙන y කැපෙන තැන තමයි අන්තක්කණ්ඩය ගන්නේ. දැන් මේ ප්‍රස්තාරය විදිහට මෙහෙම බැලුවොත් මෙන්න මේ ඉර ගහද්දී ඉර යන්නේ මෙතනින්. දැන් කණ්ඩායමේ හැටියට කණ්ඩායම තියෙන විදිහට ඉර යන්නේ මෙතනින්. ඒකට කැපුණේ මෙතනින්. මෙන්න මෙතන තමයි එතකොට අන්තක්කණ්ඩය. මම කියපුවේ තේරුණා කියලා හිතනවා. ඔයගොල්ලන්ට පුළුවන් හොඳටම තේරුම් කරාම එතකොට අනිවාර්යෙන් කණ්ඩාංග දෙකක් ආවොත් ඒ කණ්ඩාංගයේ x වල බිඳුව තියෙනවනම් y වලට අයිතියගේ තමයි අනිවාර්යෙන් අන්තක්කණ්ඩය වෙන්නේ. එන්නේ ඔයගොල්ලන් මෙච්චර වෙන්න ඕනේ නැහැ. අනිවාර්යෙන් කණ්ඩාංග දෙකක් දීලා තියෙද්දි ඒ කණ්ඩාංගයේ බිඳුව අයිතිය අනිත් අගේ තියෙන එක තමයි අන්තක්කණ්ඩය වෙන්නේ. එතකොට මේක විදිහට මේ බිඳුව තියෙන එකේ අනිත් පැත්තේ තියෙන දෙකනේ. එතකොට දෙක තමයි අනිවාර්යෙන් අන්තක්කණ්ඩය වෙන්නේ. මෙහෙම කණ්ඩාංග දෙකක් දීලා අන්තක්කණ්ඩය වෙන දෙනවා අනිවාර්යෙන් බිඳුව තියෙනවාමයි. බිඳුව තියෙන්න ඕනේ. ඒක බිඳුවත් එක්ක අනිත් පැත්තේ තියෙනගේ තමයි අන්තක්කණ්ඩය වෙන්නේ අනිවාර්යෙන්. ඒකට ආයෙ වෙන වෙනම හොයන්න ඕනේ නැහැ ඔයගොල්ලන්ට. ඒකට මේක අපිට ලියන්න පුළුවන් y සමානයි 3x ධන 2 කියලා. එන්නේ මේ විදිහට මම හිතනවා මේ ගන්න වේලා ගියා ඔයගොල්ලන් පොඩ්ඩක්. මම පුළුවන් තරම් ඔයගොල්ලන් හොඳට තේරුම් කරා.